පසුගිය දිනවල මාධ්‍ය මගින් පොහොර ඉඟයක් පිළිබඳව වාර්තා පළ වෙලා තිබුණා. ඇත්තටම වෙළඳපොළ තුල පොහොර හිගයක් නැහැ. අපි මෙවර යලකන්නේ සඳහා යූරියා පොහොර අවශ්‍යතාවය විදිහට ගණනය කරලා තිබුණේ ඇස්ටිමේට් කරලා තිබුණේ මෙට්‍රික් ටන් 1,50,000ක් පමණ. මේ වන විටත් මාර්තු මාසයේ සිට මේ දක්වා මෙට්‍රික් ටන් 1,15,000ක් පමණ යූරියා වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. ඒතර ඒ වගේම බණ්ඩි පොහොර අපි යලකන්නේට සැලසුම් කරලා දෙන මෙට්‍රික් ටන් 20,000ක් පමණ. ඒතර මේ වෙනකොට මෙට්‍රික් ටන් 7,000ක් පමණ වෙළඳපොළ නිකුත් කරලා තිබෙනවා. ඇත්තටම දැන් මේ වෙනකොට බණ්ඩි පොහොර අවශ්‍යතාවය තමයි වැඩිපුර තියෙන්නේ. ඒතර විශේෂයෙන්ම පසුගිය සතිය තුලත් වරායට යූරියා මෙට්‍රික් ටන් 21,000ක් පමණ ප්‍රමාණයක් ළඟා වෙලා තිබුණා. ඒවත් අපි ලැබුණු සැනින්ම වෙළඳපොළ කරා නිකුත් කරා පොහොර සමාගම් හරහා. එතකොට දැනටත් සමාගම් තුල පොහොර තොග පවතිනවා. එතකොට දැන් යූරියා අපි ගත්තොත් මෙට්‍රික් ටන් 16,000ක් පමණ දැනටමත් පොහොර සමාගම් තුල තියෙනවා. ඒ වගේම MOP බැලුවොත් ඒත් මෙට්‍රික් ටන් දැනට 27,000ක් පමණ ගබඩාවල තියෙනවා. ඒතර අඛණ්ඩව පොහොර බෙදා හැරීම් කටයුතු පොහොර සමාගම් හරහා සිදු කරනවා. ඒ අනුව පොහොර හිගයක් නැහැ. විශේෂයෙන්ම ගෝජන් සේවා මධ්‍යස්ථානවල යම් පොහොර අඩුවක් තිබුණා. නමුත් අපි පොහොර සමාගම් වලට කතා කරලා දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරුන් සම්බන්ධ කරලා දීලා ගෝජන් සේවා මධ්‍යස්ථාන වලටත් ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර වර්ග නිකුත් කිරීම සඳහා පොහොර සමාගම් යොමු කරා. ඒතර මේ වන විට පොහොර වල එහෙම හිඟතාවයක් නැහැ. යම් තැනකට පොහොර අවශ්‍ය නම් අපේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරු ඉන්නවා හැම දිස්ත්‍රික්කයකම. ඒතර ගෝජන් සේවා මධ්‍යස්ථාන නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් හරහා දැනුම් දුන්නොත් අපිට මේ සමාගම් හරහා අවශ්‍ය යූරියා හෝ MOP පොහොර ලබා දීමට හැකියාව තියෙනවා. ඒතර තත්ත්වය දැනට පවතින තත්ත්වය මේකයි. ඒ වගේම අඛණ්ඩව පොහොර ආනයනය සිදු වෙනවා. දැන් ලබන සතිය වෙනකොටත් යූරියා මෙට්‍රික් ටන් 20,000ක පමණ තොගයක් ලැබීමට නියමිත පවතිනවා. මේ වෙනකොටත් පොහොර සමාගම් විසින් රජයේ සහ පෞද්ගලික පොහොර සමාගම් විසින් යූරියා මෙට්‍රික් ටන් 1,16,000ක් පමණ ආනයනය සඳහා අපෙන් අවසර ඉල්ලලා අපි අවසර දීලා තියෙනවා. ඒ වගේම TSP සහ MOP ආනයනය සඳහා අපි අවසර දීලා තියෙනවා. TSP මෙට්‍රික් ටන් 17,000ක් පමණ ආනයනය සඳහා අවසර ඉල්ලලා තියෙනවා. ඒ වගේම බණ්ඩි පොහොර නැත්තම් MOP පොහොරත් මෙට්‍රික් ටන් 30,000කට වැඩි ප්‍රමාණයක් ආනයනයට අවසර දීලා තියෙනවා. දැනටත් ගබඩාවල යූරියා සහ MOP තමයි බණ්ඩි පොහොර තමයි දැනට අවශ්‍යතාවය තියෙන්නේ. TSP වල අවශ්‍යතාවයක් ඇත්තටම දැන් නැහැ. කන්නේ අවසාන භාගයට යන නිසා. එතකොට ඒ අවශ්‍ය පොහොර වර්ග යම් තැනකට අවශ්‍යතාවය තියෙනම් අපිට සමාගම් හරහා යොමු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තවත් පළ වෙලා තිබුණා විශේෂයෙන්ම අර ශෂි පැකට් කියන කතාවක් යූරියා පොහොර සම්බන්ධයෙන්. ඇත්තටම පහුගිය කාලේ පසුගිය මාස මීට පෙර කාලය තුල යූරියා කිලෝ 50 මිටි අපනයනයේ චයිනා සමාගම් වලින් නතර කරලා තිබුණේ. ඒ නිසා අපි සමාගම් වලට උපදෙස් දුන්නා 9.5 කිලෝග්‍රෑම් බෑග් 9.5 බෑග් ආනයනටත් අපි අවසර දුන්නා. එතකොට මේ පැකට් වල 9.5 කියලා ගහලා තියෙනවා. ඒතර ඒ බර ප්‍රමාණය හරි. ඒ වගේම එතකොට ඒ පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කියලා තිබුණා ප්‍රමිතිය බාලය කියලා. ඇත්තටම මේ පොහොර සියල්ලම අපි ආනයනය කරන්නේ ජාත්‍යන්තර පිළිගත් රසායනාගාර වාර්තා ලබාගෙන සහ ආනයනය කරාට පස්සේ දේශීය පිළිගත්තු රසායනාගාර වලින් අපි තත්ත්ව පරීක්ෂණයට යොමු කළා රසායනාගාර වාර්තා ලබාගෙන තියෙනවා. කෙනෙකුට අවශ්‍ය නම් ප්‍රමිතිය පරීක්ෂා කර බලන්න පොහොර සාම්පලයක් යොමු කරොත් අපිට ඒක බලලා දෙන්න පුළුවන්. අපි සහතික වෙනවා මේ සියලුම පොහොරවල ජාත්‍යන්තර සහ දේශීය ප්‍රමිතිය බලලා තමයි අපි අවසර දීලා තියෙන්නේ. අවශ්‍ය සහතික අපි ගාව තියෙනවා. සා පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒ වනිසි ප්‍රමිතියෙන් යුක්ත පොහොර තමයි අපි ආනයනයට අවසර දීලා තියෙන්නේ. ඒතර මිල සම්බන්ධයෙන්ුත් කතිකාවක් තිබුණා. ඇත්තටම
ලෝක වෙළඳපොළ තුල පහුගිය කාලේ පෝර මිල ඉහළ යාමක් දක්නට තියෙනවා. එතකොට දැන් අපි කලින් යූරියා මෙට්‍රික් ටන් එකක් ඇත්තටම ඇමරිකානු ඩොලර් 425ක පමණ සීමාවේ තිබුණේ. මේ වෙනකොට 450 දක්වා ඉහළ ගිහින් තිබුණ පහුගිය ආපු පෝර වරායට ළඟා වෙච්ච පෝර මීට කලින් ගෙනාව පෝර තොග. ඒ නිසා යම් වැඩිවීමක් තියෙනවා. ඒ තත්ත්වය තමයි දැනට දක්නට ලැබෙන්නේ. ඒක ලෝක වෙළඳ පොලේ තියෙන ඉහළ යාම නිසා පවතින තත්ත්වයක්. ඒක විශාල ඉහළ යාමක් නෙවෙයි.